ඔන්නවම වෙන් කරන්න පුළුවන්. මේ දෙකම එකට ඔන් කරපු ගමන් දෙකම පෙයා වෙනවා. මේක මීටර් 10ක් වෙනකම් මේ දෙක දුරින් තියන්න පුළුවන්. ඔයාලට සවුන්ඩ් ක්වොලිටි එකට අහන්න පෝටබල් ස්පීකර් එකක් වෙනවද? එහෙනම් ඔයාලට හොඳ ඔප්ෂන් දෙකක් අරන් ආවා. eMark brand එකේ පෝටබල් ස්පීකර් මොඩල්ස් දෙකක්ම අරගෙන ආවා. අපි බලමු මේක අන්බොක්ස් කරලා කොහොමද තියෙන්නේ කියලා. මේක eMark brand එකේ MB 588 කියන මොඩල් එක. අපි බලමු මේක ස්පීකර් එක. මේ විදිහ තමයි තියෙන්නේ. Type C to USB cable එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙතන user manual එකක් තියෙනවා. මේක තමයි අපේ ස්පීකර් එක. ඇත්තටම හොඳ ක්වොලිටි එකක් තියෙනවා, ප්‍රීමියම් ක්වොලිටි එකක් තියෙනවා. අතරට හොඳ බරට මේක අහුවෙනවා. ඔන් කරලා බලමු. සවුන්ඩ් එක චෙක් කරලා බලමු. මෙතන තියෙනවා ඔයාලට පේන ඇති charging port එකේ තියෙන ඒ වගේම USB pen එකක් ගහන්නත් පුළුවන්, micro SD එකක් ගහන්නත් පුළුවන්, aux cable එකෙන් දෙන්නත් පුළුවන්. ඇත්තටම සුපිරිම ක්වොලිටි එකක් තියෙන ස්පීකර් එකක් මේක. ගෙවන ගානට වටින ස්පීකර් එකක්. අපි බලමු ඊළඟ එක අන්බොක්ස් කරලා ඒක කොහොමද කියලා. මේක eMark brand එකේ MT17 portable speaker එක. මේක ටිකක් අරකට වඩා size එකෙන් ගොඩක් ලොකුයි. අපි බලමු මේක මොනවද තියෙන්නේ කියලා ඇතුලේ. මේක ඇතුලේ තරකේ වගේම user manual එක තියෙනවා. ඒ වගේම මේකේ Type C cable දෙකක් එනවා. හේතුව කියන්නම් මම cable දෙකක් එන්නේ. අරගම ස්පීකර් එක. මේක නම් සෑහෙන්න බර ලොකු ස්පීකර් එකක්. මේක නම් මාර ක්වොලිටි එකක් තියෙන සෑහෙන බර අතට හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙන්නේ මේකේ. අපි ඔන් කරලා බලමු. මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේක ඔන්නවම වෙන් කරන්න පුළුවන්. මේක ඔන් කරපු ගමන් මේ දෙකම එකට ඔන් කරපු ගමන් දෙකම පෙයා වෙනවා. මේක මීටර් 10ක් වෙනකම් මේ දෙක දුරින් තියන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක තනි එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට මෙතන ලොක් වෙනවා. මොන විදිහට ලොක් වෙනවා. අපි මේකත් කනෙක්ට් කරලා බලමු කොහොමද සවුන්ඩ් එකේ ක්වොලිටි එක කියලා. Type C cable දෙකක් හම්බුනේ. මෙන්න මේ විදිහට මේ ස්පීකර් දෙකම වෙන වෙනම charge කරන්න ඕන. ඒකට අර වගේම තමයි මේ ස්පීකර් එකෙත් මේ විදිහට pen එක micro SD එක plug කරන්න පුළුවන්. සුපිරිම sound quality ස්පීකර් දෙකක් තමයි අද අරගෙන ආවේ. ඔයාලට මේ දෙක මිල ගණන් දැනගන්න ඕන නම් අපිට WhatsApp message එකක් දාන්න. අපි නුවන් computers මාදම්පේ. හරි බොහොම ස්තුතියි.